සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිය පළමු උපාධිය හදාරපු විද්‍යාර්ථියෙක්. මගේ YouTube නාලිකාවේ අරමුණ වන්නේ විවිධ භාෂාවන් සම්බන්ධයෙන් ඒ කියන්නේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් වලින් පාදක කරගෙන ලියපු පොත් ගැන කතා කිරීම තමයි මගේ මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ. ඒ අනුව අද මම මුලින්ම තෝරාගත්ත පොත වන්නේ මඩොල් දුව පොත. හැමෝම පොඩි කාලේ ඉඳලා කියවපු හැමෝගේම හිතට නම අහපු ගමන් චිත්‍රූප මැවෙන පොතක් තමයි මඩොල් දුව කියලා කියන්නේ. ඒත් වශයෙන්ම මඩොල් දුව මේ තරම්ම ජනප්‍රිය වෙන්න මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පරිකල්පනය තුළ ගොඩනැගිච්ච මඩොල් දුව මේ තරම් දුරට ජනප්‍රිය වෙන්න එක්තරා හේතුවක් වෙන්න ඇත්තේ මේ පොත තියෙන කෙටි බව. ඒ වගේම ගම පාදක කරගෙන රචනා වීම සහ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සොයාගෙන යන ගමේ තරුණයෙකු ගැන පුවතක් තමයි මෙහි දක්නට ලැබෙන්නේ. ඒ අනුව මඩොල් දුව පොතේ අපිට හම් වෙන පළවෙනි පරිච්ඡේදයේ පටන් අවසානයේ දක්වාම ඔහුගේ ජීවිත කතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වෙලා තියෙනවා. ඒ අනුව පළමු වාක්‍යයේ පටන් අවසානයේ දක්වාම උපාලි ගිනිවැල්ලගේ චරිතය තමයි මෙන් විදහා දැක්වෙන්නේ. ඒ අනුව අපිට මෙම කතාවේ ගොඩනැගීම ඔහුගේ අම්මාගේ වියෝව සමගින් තමයි ආරම්භ වෙන්නේ. ඉන් අනතුරු ඔහු අධ්‍යාපනය ඉගෙනීම කෙරෙහි දක්වන උනන්දු අඩු වෙලා ඔහු පාසලෙන් කට්ටි පනිනවා. කියන්නේ පාසල් නොයා ඉන්න අතර වාරයේ පියා දිනක් ඔහු පාසල් නොයාම හේතු කරගෙන ඇතිවෙච්ච ගැටලුවක් සම්බන්ධයෙන් ඔහුව වෙනත් පාසලකට ඇතුළත් කරනවා. එහිදී ඔහු ධර්මසේන ගුරු මහත්මයාගේ පාසලට ඇතුළත් වෙලා ඉන් ඔහු විභාගයේ සමත් වීමට කටයුතු කරත් ඉන් අනතුරුව ගමට පැමිණීමෙන් පස්සේ පරණ පුරුදු යාළුවන් එක්කම කල් ගත කරනවා. මෙහිදී වැද්දන්ගේ අත්දැකීම, ඊට පස්සේ පල්ලොරු විදිහට කටයුතු කිරීම, කජු කොල්ලය, මේ වගේ නොයෙක් උත්කර්ෂවත් අවස්ථාවලින් ගහන වෙලා තියෙනවා මේ පොත. කෙසේ වෙතත් ඔහුට ගම හැර යාමට හේතු වෙන්නේ කජු කොල්ලේ හෙවත් උපාසක අප්පුගේ වත්තට ගිහිල්ලා අඹ හොරෙන් කඩලා අහුවෙච්ච එක තමයි ඔහුට ගමෙන් යාමට හේතුපාදක වෙන්නේ. මොකද ඔහු බය වෙනවා පොලිසියෙන් ඔහුව ඇවිල්ලා ගෙනියයි කියලා. ඒකත් එක්ක තමයි ඔහු ගමෙන් පිට වෙන්නේ. ඔහුගේ ළඟම යාළුවා වෙන ජින්නත් එක්ක. ජින්නයි උපාලි ගමෙන් පිට වුණාට පස්සේ ඔවුන් එක තැනක නතර වෙනවා. මට මේ වෙලාවේ එතන මතක් වෙන්නේ නැහැ. කඩේක ඔවුන් නතර වෙලා කටයුතු කරගෙන ඉඳිද්දී ඔවුන්ට එම කඩේ හිමිකාරයාගේ බිරිඳට සැකයක් මතුවෙනවා. ඔවුන් දකුණේ සිට ආපු තරුණයෝ කියලා. මොකද ඔවුන්ගේ කතාබහ. ඉන්ට පස්සේ තමයි ඔවුන් මඩොල් දුවට යන්න කටයුතු කරන්නේ. ඒ කියන්නේ පොඩි ගමරාලගේ ගෙදරට යන්නේ එතනින් පස්සේ තමයි. පොඩි ගමරාලගේ ගෙදරට ගියාට පස්සේ උපාලිට දවසක් ආසයි දෙනවා මඩොල් දුවට ගිහින් බලන්න. මොකද මඩොල් දුව ගැන අහලා තියෙන කතාත් එක්ක. මඩොල් දුවේ සම්බන්ධයෙන් ඔවුන්ට ගමේ අය තුල තිබුණේ එතරම් හොඳ ආකල්පයක් නෙමෙයි. හැමෝම අහුවෙන සත්තු සර්පයෝ එකතු කරලා ගෙනihin දාන හොල්මන් තියෙන
කිසිම මිනිස් වාසයට නුසුදුසු මිනිස් වාසයේ මිනිහෙක්ට ඉන්න බැරි තැනක් කියලා තමයි හැමෝම අතර චිත්‍රයක් මැවිලා තියෙන්නේ. මේක තුලින් තමයි උපාලිට කුතුහලයක් ඇති වෙන්නේ මඩොල් දුවට ගිහින් බලන්න ඕනි කියලා. දවසක් ඔහු ඔරුවක් අරගෙන යනවා ගිහිල්ලා ඔරුව නවත්ත ගන්නත් තැනක් නැතුව යන්තම් ගොඩ වෙනකොටම ඔහුට ඇහෙනවා මේ කෙනෙක්ගේ කිවිසුම්. කියන්නේ කෙනෙක් කකාරන සද්දයක්. ඒකත් එක්ක ඔහු කවුද ඉන්නේ කියලා හොදිස්සි කරත් ඔහුට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඊපස්සේ ඔහු ආපයින්ම ආපහු ඔරුවෙන්ම පොඩි ගමරාලගේ ගෙදරට එනවා. මොකද ඒ වෙන විට නැවතලා හිටියේ පොඩි ගමරාලගේ නිවසේ. ඊට පස්සේ ඔවුන් දෙදෙනාම ජින්නයි හොඳම යාළුවනේ ජින්නයි උපාලි දෙන්නම මඩොල් දුවට එනවා. මඩොල් දුවට ඇවිල්ලා ඔවුන් සුදුසු තැනක් පොකුණක් අසල තමන්ගේ තමන්ට ඉන්න තැනක් හදාගෙන වගා කරන්න පටන් ගන්නවා. වගාවෙන් පස්සේ ඔවුන් ඒ වගා කටයුතු දියුණු කරගෙන පොඩි ගමරාලටත් කොටසක් දීලා ඉතුරු කොටස පොලේ අලෙවි කරන්න තරම් ඔවුන් දියුණු වෙනවා. මේ දියුණුව කරා යන ගමන අතරතුර තමයි ඔවුන්ට අර ගිනි හට්ටියක් එහා මෙහා යනවා දකින්න හම් වෙන්නේ දූපතේ එහා පැත්තේ. දූපතේ එහා පැත්තේ මේ වෙන සිද්ධියත් එක්ක තමයි ඔවුන් කටයුතු කරන්නේ. දූපතේ එහා පැත්තට ගවේෂණයක් කරන්න ඕනේ කියලා. ඉන්පස්සේ තමයි ඔවුන් දිනක් මේ අතරවාරයේ චින්නර ණයෙක් ගහන සිද්ධියකුත් වෙනවා. ඒක ඔවුන්ගේ ගමනට යම් බාධාවක් වෙලා ගමන පොඩ්ඩක් පමා කරන සිද්ධියක් වෙනවා චින්නර ණයෙක් ගහන එක. ඉන්පස්සේ ඔවුන් පෙර සූදානමකින් යුතුව යනවා මඩොල් දුවේ එහා පැත්තට. එතකොට ගිනි හට්ටි පූජාව තියන්නේ කවුද කියලා උන්ට සොයාගන්න ලැබෙනවා. එතෙන්දී එක් පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් සම්බන්ධ ආරවුලක් ඇති වෙලා ඒදි මිනිමැරුමක් කරලා සැඟවෙන්න තමයි මඩොල් දුවට මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිනි හට්ටියක් වගේ දෙයක් හදාගෙන මිනිස්සු බය කරලා දූපතට එන එක වළක්වලා ඉන්න කියන එක වුන් හොයා ගන්නවා. මේ අතරවාරේ කකුළු හාමි කියලා ඇගේ බිරිඳ සම්බන්ධ කතාවත් අහගෙන ඒ දූපතේ එහා පැත්තේ ඉන්න කෙනාගේ ළඟම තියෙන ගුහාවක තියෙන මිනි ඇටකටු සම්බන්ධ සිද්ධියකුත් හොයාගෙන ඒ අනුව ඔවුන් නිගමනයකට එනවා මේ මඩොල් දුවේ කලින් හිටියේ හොරු රංචුවක් මංකොල්ල කෑම් වලින් පස්සේ හැංගෙන්න පාවිච්චි කරපු තැනක් කියලා අතීතයේ කියලා ඔවුන් සොයාගෙන මේ සියලු කාරණා අනාවරණය කරගනිමින් ඔවුන් පොලිසියටත් මේක දැනුම් දෙන්නේ නැහැ කියන බවට ඔවුන්ට පොරොන්දුවක් වෙලා මඩොල් දුවේ සුපුරුදු පරිදි කටයුතු කරගෙන යනවා. මේ අතරතුරට ඔවුන් නීතිමය කටයුත්තකට සම්බන්ධ වෙනවා ගමේ ආරච්චිරාල මඩොල් දුව වෙන කෙනෙකුට බදු දෙන්න යන කතාවත් එක්ක. නමුත් ඔවුන් ඒකත් निराකරණය කරගෙන ඒ කියන්නේ පොඩි ගමරාල අඳුරන නීතිඥයෙකු මාර්ගයෙන් මේ ප්‍රශ්නයත් විසඳාගෙන සම්පූර්ණයෙන්ම මඩොල් දුවේ අයිතිය සින්නක් කරා අයිතිය නෙමෙයි වගා කිරීමේ අයිතිය ලබාගෙන තමන්ගේ රජදහනක් බවට මඩොල් දුව පත් කර ගන්නවා. මේ අතරතුර ආගන්තුකයෙක් කෙනවා. ඔහු තමයි බේබි කියලා හඳුන්වන පුද්ගලයෙක්. ඔහු ඇත්තටම වලව්කාරයෙක්. මේ ඔහුගේ ආගමනයත් එක්ක යම් කිසි වෙනසකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඔහුගේ පැමිණීම ජින්නක් ප්‍රතික්ෂේප කළත් ඔහු පිළිගැනීමට ජින්න ප්‍රතික්ෂේප කළත් උපාලිගේ මැදිහත් වීමෙන් ඔහු අන්තිමට ඔවුන්ගේ තුන් කට්ටුවක් බවට පත්වීමටත් ඔවුන් දෙදෙනා අතරට පැමිණීම තුන් දෙනෙකුගේ කණ්ඩායමක් බවට එය පත් වෙනවා. අවසානයේ සටහන් වෙන්නේ මේ පොතේ පියාගේ රෝගී වීමත් එක්ක උපාලි ඔහු මුණ ගැසීමට ජීවිතයේ අවසාන අවස්ථාවේදී යලිත් තමන්ගේ ගෙදරට යාමත් එක්ක අවසානයේ පොතේ ඉතාමත් රමණීයයි.
ඔවුන් ජීවිතය සම්බන්ධයෙන් හෙළන දුපේක්ෂා සහගත සහ අධිෂ්ඨානශීලී දෘෂ්ටිකෝණයෙන් තමයි මේ පොත අවසන් වෙලා තියෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉංග්‍රීසියෙන් හෝ සිංහල භාෂාවෙන් මේ පොත කියවීමට. යලිත් පොතක කරුණු රැගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි මා හා සම්බන්ධ වුණාට. සුබ දවසක්.